Hello guys, welcome to my vlogs. ඉතින් මා එක්කයන් අද මගේ ඔෆ් ඩේ එකේ මම මොකද කරන්නේ කියලා බලන්න. මම ඉතින් යූස් කරන්නේ public transport. මොකද පැය එකමාරක් විතර යන්න තියෙනවා මට මම වැඩ කරන තැන ඉඳන් ගෙදරට. මැලේසියා රින්ගිත් 6ක් තමයි යන්නේ ට්‍රේන් එකට. මම යූස් කරන්නේ KTM සිස්ටම් එක. ඉතින් මම ගිහිල්ලත් පැය කාලක් විතර හිටියා. ඒ පැය කාලෙට මම මොන හරි කරනවා කියලා හිතලා මම එඩිට් කරන්න ලෑස්ති වුණා. ඒත් එක්කම විනාඩි 5ක් විතර යද්දී ට්‍රේන් එකත් ආවා. මං ඉතින් ඊට පස්සේ මම මගේ බෑග් ටිකත් අරගෙන ඊට පස්සේ ට්‍රේන් එකටත් මම නැග්ගා. පැය එකමාරක් යන්න තියෙන හින්දා ඉතින් මම ඉස්සල්ලාම බැලුවේ ෂීට් එක. නැත්තම් ඉතින් හිටගෙන යන්න බෑනේ. හැබැයි එදා සැටර්ඩේ හින්දා වැඩි සෙනගක් හිටියේ නැහැ. මං හිතනවා මගේ YouTube family එකේ ඔක්කොලම හොඳින් ඉන්නවා ඇති කියලා. මාත් ඉතින් අමතක කරේ නෑ මට තියෙන view එක enjoy කරන්න. මොකද පැය එකමාරක් ඉඳගෙන එක තැන ඉන්නවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි මට නම්. ඉතින් මම උපරිම enjoy කරනවා. මට තියෙන පොඩි වෙලාව වුණත් තව ඉතින් ස්ටේෂන් එකයි තියෙන්නේ මට බහින්න. ඉතින් මම අම්මට කෝල් කරා මාව එක්කන් යන්න එන්න කියලා. එයා තමයි ඉතින් මාව එක්කන් යන්න එන්නේ. පස්සේ ඉතින් මං ගෙදර ඇවිල්ලා චේන්ජ් එකක් දාලා රෙස්ට් එකකුත් අරගෙන අම්මයි මා ඉතින් හවස් වරුවට එළියට පොඩ්ඩක් ගියා කැෆේ එකක් බොන්න සුස් කොෆි එකට. By the way, I'm not feeling well, but anyways, I'm enjoying my coffee with my mom. අපි ඉතින් සුස් කැෆේ එකේ වෙයිට් කරා මං හිතන්නේ පැය එකමාරක්. මොකද අපි කායක දාලා ආවා ගෑරේජ් එකට චෙක්අප් එකක් කරන්න. මොකද අම්මයි මායි යන්න හිතන් ඉන්නවා ට්‍රිප් එකක්. ඉතින් ඒ නිසා අපිට චෙක් කරගන්න ඕන නිසා අපි එතනට දාලා එයාලා කෝල් එකක් දෙනකම් අපි ඉතින් මෙතනට වෙලා හිටියා. ඉතින් යාළුවනේ මං කිව්වනේ ඉතින් මට සනීප නැහැ කියලා. ඉතින් අපේ අම්මා මට පැනඩෝල් එකක් දුන්නා. ඊට පස්සේ එයාලා අපිට කෝල් කරාට පස්සේ අපි එතනට ගිහිල්ලා කායක අරගෙන ඊට පස්සේ ડોක්ටර්ට අපොයින්ට්මන්ට් එකක් දාලා අම්මයි මයි ගියා ડોක්ටර්ව හම්බෙන්න. ඊට පස්සේ ડોක්ටර් කිව්වා ડોක්ටර් මට බෙහෙත් දුන්නා. ඊට පස්සේ next day එකේ එන්න කිව්වා blood withdrawal එකකට. පස්සේ ඉතින් ඒකටත් අපි ගියා. ඒ උනාට report එක හම්බෙන්නේ දවස් 2කින්. ඉතින් මම එතකන් rest කරනවා. ඉතින් යාළුවනේ එහෙනම් අපි next video එකෙන් හම්බෙමු. Thank you for watching. See you on next video. Bye bye.